ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මගේ vlog බලන අයව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද හරිම ලස්සන දවසක්. ඉතින් අද අපි දෙන්නගේ anniversary date එක. ඉතින් ඒ වෙනුවෙන් අපි පුංචිවට පොඩි celebration එකක් කරනවා කියලා හවස හිතුවා. ඉතින් ඊට කලින් අපේ පුතා හොඳටම නිදිලා නැගිටිනකොට මම යාර මෙන්න මේ වගේ රස පාස්තා රෙසිපි එකක් හදලා තිබ්බා. මේක creamy cheese sweet corn chicken include කරලා හැදුවේ. මොකද අපි මේවා වෙන වෙනම කන කැමති. කියන්නේ carrots කන කැමති. එතකොට chicken, එතකොට fresh milk cheese මේ වගේ දේවල් හදලා creamy sauce එක හදාගෙන පාස්තා එක include කරලා තමයි මම හදාගත්තේ. ඉතින් මට අද විශේෂ දවස් දෙකක්. පළවෙනි දවස් තමයි මම අද ලයිසන් එක ගන්න ගිහින් මෙඩිකල් එක සිලෙක්ට් වෙලා එල් බෝඩ් එක ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මම වෙනුවෙන් හිතන්න පටන් ගත්තා. මොකද පුතාට අවුරුදු 2ක් වෙන ළඟයි. මගේ බර හොඳටමත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතුවා ඒ නිසා මගේ ගැන හිතන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් පුංචි ඩයට් එකක් කරන ගමන් මොකද බබාට ෆීඩ් කරන නිසා ලොකු ඩයට් එකකට යන්න බෑ. පොඩි ඩයට් එකක් කරන ගමන් මං ගැන හිතන්න පටන් ගත්තා. ජීවිතය අලුත් වෙනසක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ නිසා මං ගැන හිතන්න ඕන නිසා මං ජිම් එකට යන්න පටන් ගත්තා. ඒ වීඩියෝස් මුකුත් මම දාන්නේ නෑ. ඒක තාම පටන් ගත්ත අලුත නිසා. ඉතින් ඉස්සරහට අපි බලමු මගේ weight එක කොච්චර අඩු වෙනවද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට උදේට කෑම කවලා වොෂ් එකක් දාලා ටිකක් අද රස්නියත් වගේ තිබුණ නිසා මම පවුඩර් ටිකක් ඇඟට දැම්මා. ඉතින් සමහර අය හිතන්න පුළුවන් පවුඩර් ළමයින්ට හොඳ නෑ කියලා. ඔව් ළමයින්ට පවුඩර් හොඳ නෑ කියලා මමත් අහලා තියෙනවා. මේක අපි ඩේලි යූස් කරන්නේ නෑ ඉඳලා හිටලා. මට හිතුණාම මං එයාගේ ඇඟේ පවුඩර් දානවා මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට දැන් ඉතින් අපිට මෙයාත් එක්ක නිතරම සෙල්ලම් කරන්න තමයි වෙලා තියෙන්නේ. කොච්චර ලස්සනට ප්ලේ රූම් එක අස් කරලා දුන්නාත් ඒ ඔක්කොම එක උඩට දාලා හලන බබෙක්ද ඔයාලටත් ඉන්නේ. ඔය අතෙන්ට යන්න. ඔය අතෙන්ට යන්න. උන් අම්මා දානවා. දානවා. මේ වයින් කරන්න ඕන වදිනවනේ මේවා. good. ආයෙත් දාන්න. ඉතින් ඔයාලගේ බබාලත් ඔයාලා කොච්චර රස් කෙරුවත් ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඉතින් මමත් එහෙමයි ගොඩාක් අස් කරනවා නිතර අස් කරනවා. ඒ කොච්චර අස් කෙරුවත් එයාලට ඕන විදිහට එයාලා මේ දේවල් වෙනස් කරනවා. මං හිතුවා කාමරයකට වෙලා ඒ කියන්නේ කාමරයකකට විතරක් සෙල්ලම් බඩු දාලා තිබ්බම එයාලා ඒ කාමරය ඇතුලේ විතරක් සෙල්ලම් කරයි කියලා. නමුත් එහෙම උනේ නැහැ. කොච්චර සෙල්ලම් බඩු තිබුණත් ඒව අරගෙන ගේ පුරාම විසික් කරලා දාලා එයාට ඕන විදිහට සෙල්ලම් කරන්න දැන් අවස්ථාව දීලා තියෙනවා. මොකද එයාට හැම දෙයක්ම තේරෙනවා. දැන් බිත්තිවල ලියන්න කරන්න ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මම එයාට පොත්පත් ගෙනත් දීලා ඒ වගේ ලියන්න පුරුදු කරන නැත්නම් හැම තැනම මේ දේවල් කරන්න දැන් පොඩ පටන් ගන්න තියෙන්නේ. අවුරුදු දෙකකටත් කලින් ඉඳන්ම lagi slowly ඔන්න ඔහොම තමයි අපි කොහොමද දෙන්න ඕන වැඩේ බහින්න බලන්න කරන වැඩේ Kalau pucat dia kalau kamu punya candian kana
රසයි. ඉතින් නැති වෙලාවේ පුංචි යාට නූඩ්ලස් හදලා දීලා පුංචි හදලා දෙන නූඩ්ලස් එක මම සාමාන්‍යයෙන් භාගයක් කවනකොට එයා භාගයක් කනවා. හැබැයි අද මම නැති වුණාට නූඩ්ලස් එක මෙයා තනියම කාලා තිබුණා. ඉතින් මම හරිම හැපි. මොකද මම නැති වුණාමත් එයා හොඳට ඉන්නවා කියලා මම හිතුවා. මොකද අම්මා ඉදී අම්මත් එක්ක කෝලම් සෙල්ලම් කරනවා වැඩේනේ. ඉතින් ඊට පස්සේ මම ආපු ගමන් මෙයාව ප්ලේ ඒරියා එකට ගිහින් දැම්මා. මොකද අද දවස අපිට විශේෂ වුණාට එයා වෙනුවෙන් දෙයක් තියෙන්න ඕන කියලා හිතුවා. ඒ නිසා එයාව ප්ලේ ඒරියා එකට ගිහින් දැම්මා. ඉතින් ටික වෙලාවක් ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කරලා ඇවිල්ලා එයාට කැම ටිකක් කවාගෙන අපි යනවා කියලා හිතුවා. මේ වීඩියෝ ක්ලිප් එක නම් මම කලින් දවසේ කරපු පූජාව. මේක මම මේකට එකතු කළේ. මොකද අපි අද ඇවිදින්න යනවා වැඩි ගොඩක් තියෙන නිසා අපිට ගණදෙවි පූජාව තියන්න වෙන්නේ නැති වෙන නිසා අපි ඒක කලින් දවසේ තිබුණා. ඉතින් කලින් දවසේ උදේවරුේ තමයි අපි තිබ්බේ. මොකද පළතුරු හැම වෙලෙම බුද්ධ පූජාව විදිහට තියන්නේ නැහනේ. ඉතින් 11ට බුද්ධ පූජාව තියෙනකොට ඒ වෙලාවට බුදුන්ට පූජා කරලා ගණදෙවියන්ට කතරගම දෙවියන්ට පළතුරු පූජාවක් තියලා අපි සාමාන්‍යයෙන් මාසෙට සැරයක් මේ පූජාව කරනවා හස්බන්ඩ්. ඉතින් එයාගෙන් තමයි මම මේකට ආස කරේ මේකට පුරුදු වුණේ. ඉතින් ඒක දැන් අපිට පුරුද්දක් වෙලා අපේ ජීවිතේට ඒක නැතුවම බැරි දෙයක් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන මල් මාලා වලින් සාරසලා ඉතින් අපේ ජීවිතේ ලස්සන කරන්න අපි ආශිර්වාද අනිවාර්යයෙන් මාසයකට වතාවක් ඉල්ලනවම තමයි. ඉතින් මේ ලස්සන වීඩියෝ එක මම ඒ නිසා මේ වීඩියෝ එකට ඇඩ් කරා. මේකද ඔයාලටත් මේක බලලා දෙයක් ගන්න පුළුවන් ඇති කියලා මම හිතුවා. ඉතින් ඔන්න කෑම හදන කන් අපේ පුතත් එක්ක ආයෙත් සෙල්ලම් කරන්න ඕන. ඉතින් එයාගේ වැඩේ සෙල්ලම් කරන එක. ඉතින් උදේ ලස්සන රස කරලා තිබ්බ එක දැන් පේනව නේද? ඔන්න ඔය වගේ තමයි කොච්චර රස කළාත් එයාලට ඕන විදිහට එයාලා මේවා වෙනස් කර ගන්නවම තමයි. අම්බා ලස්සනට අයිටම්ස් වෙන් කරලා තිබ්බා. දැන් ඔක්කොම ටික වෙනස් කරලා තාත්තත් එක්කම වාස් කරගන්න. හරිද? මේ හැටි බලන්න රැක්වල. ඉතින් ඉක්මනට කැරට් ලීක්ස් අනග දාලා ගිතෙල් වලින් තමයි මම අද හැදුවේ ලීක්ස් කැරට් බිත්තර සහ චිකන්. මේ ටික එකතු කරලා සුදු ලුණු කුඩු ටිකක් දාලා මෙවොන්ට ආස විදිහට බාස්මති වලින් පුංචි රයිස් එකක් හදලා යාට කැවුවා. මොකද එයා මේ විදිහට කන්න කැමති. ගිතෙල් දාලා කන්න කොහොමත් කැමති. මොකද ගිතෙල් කියන්නේ ළමයින්ට ගොඩාක් ගුණදායක කෑමක්. ඉතින් ගොඩක් වෙලාවට මම මේ විදිහට මෙයාට හදලා දෙනවා. දෙන්න මල්ලක අම බෙදන්නම් මේ මම දාන පුතා දාන්න පුතා බෙදන්න බැලුවා. ඉතින් ඊට පස්සේ අපි මේවට ටිකක් කවාගෙන එයා ගොඩක් කෑවෙත් නැහැ ටිකක් කෑවේ. ටිකක් කවාගෙන අපි ඉක්මනට ලෑස්තිලා පොඩි ඩිනර් එකකට යන්න කියලා හිතුවා. ඉතින් බලලා ආවේ සොෆියා කියලා තියෙන හොටෙල් එකක්. එකට තමයි ආවේ. හැබැයි view එක නම් ලස්සනයි. කෑම සමහරක් ඒවා හොඳයි සමහරක් ඒවා මට නම් සෙට් වුණේ නැහැ. ඉතින් මම ගිහින් ඩිනර් හොටලින් රස අඩුවෙන්ම කාපු ඩිනර් එක තමයි මේක. කේක් එක නම් රසට තිබුණා. ඉතින් ඒ වුණාට අනිත් දේවල් නම් ලොකුවට රසක් තිබුණේ නෑ මට. ඉතින් කොහොමද මේ වෙන තැන් වලට ගියාම සමහර වෙලාවට එයාට එතන හරි ගියේ නැත්තම් ඒ කියන්නේ එයාට එතන හරියටම සෙට් වුණේ නැත්තම් වැඩි කන්න
උනන්දුවක් දක්වන්නේ නැති නිසා තමයි මම අර චේන්ජ් වුණාම යට ප්ලේස් එක පොඩක් අර ගෙදර එයා පුරුදු වෙලා තියෙන රූටින් එකත් එක්ක ප්ලේස් එක චුට්ටක් චේන්ජ් වුණාම වෙලාවකට එයා කැමැති. ඉතින් මම ඒ නිසා ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් යද්දි කැම ටිකක් කවාගෙන යන්න බලනවා. ඉතින් ලොකුවට කෑම කෑවේ නෑ, ටිකක් කෑවා. ඔය ආප්ප ඒ වගේ ආසාස දේවල් කෑවා, ඩෙසර්ට්ස් වර්ග. ඉතින් ওই විදිහට අපේ ලස්සන දවසේ දා ලස්සන වුණා. ඉතින් මගේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩක් thank you. මාත් එක්ක ඉතලා ඉන්න ඔයාලට ගොඩාක් ආදරෙයි. ඉතින් අද දවසේ මේ vlog එකේ මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා ගාවට එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Watermelon? Watermelon. One candy watermelon. The orange. The